vida perigosa. Hi guys, welcome back to Daily Dose with Bhagya. ඔන්න අද වීඩියෝ එක පටන් ගන්න වෙන පොඩ්ඩක් මෙසි අවුට්ලුක් එකකින්. ඒ නිසා මම ඉක්මනට උදේම නැගිටලා අස්පස් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මගේ මේසේ එතකොට ඊයේ වැඩ කරලා එහෙමම ඔය බාරු ටික තමයි ඔය තියෙන්නේ. ඒ ටික ඔක්කොම අස්පස් කරලා ඉවර වෙලා මම කැම්පෙට්ටි එතකොට හැමදේම හොදලා කළා. ඊට පස්සේ තමයි ඔය කැම්පස් එකට යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් දෙම මම මෙන්න මේ ෂර්ට් එකට හරිම ආසයි. ඒ නිසා ඉතින් මං ආස මේ ෂර්ට් එකත් ඇඳගෙන ඉක්මනට කැම්පස් එකට යන්න ලෑස්ති වෙනවා. මට මතක නැහැ මේ වෙලාව කීයද කියලා. දවස නම් පෙබරවාරි 27 වගේ වෙන්න ඕනේ. මේ හරියටම අපේ කැම්පස් එකේ ඉවෙන්ට් එකක් තිබ්බ දවසක්. මම මේ වීඩියෝ එක කරන්න හිතාගත්තේ මම මේ ඉවෙන්ට් එක ඔයාලට පෙන්නනවා කියලා හිතලා. හැබැයි ඉතින් දන්නවනේ මට ඉතින් කට්ටියත් එක්ක එකතු වුණාට පස්සේ වීඩියෝ කරන ඒවා අමතක වෙනවා. මට පස්සේ තමයි මතක් වුණේ මම තීර්ථ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට පෙන්වන්න වීඩියෝ කරේ නෑනේ කියලා. ඔය මං උඩ නැගගෙන ගලවන්නේ මගේ ලැප් එකේ චාර්ජර් එක. ඒක පොඩ්ඩක් උඩට තමයි මම ප්ලග් කරන්නේ. හදිස්සිය හරි චාර්ජර් එක චාර්ජර් එක විතරයි මම එකට ගහන්නේ. මොකද ලැප් එක මම අර නිතර ගලවන කරන චාර්ජර් මේ පොයින්ට් එකට ගහන්නේ නැහැ. ඒ නිසා තමයි. ඉතින් මේ දවස්වල අපි යන්නේ අලුත් ඉයර් එක සබ්ජෙක්ට්ස් දෙකකටම අනිවාර්යයෙන්ම ලැප් එක ඕනේ. ඒ නිසා අරගෙන යනවා ලැප් එක කැම්පස් එකට. ඉතින් ඔන්න මම හදාගත්ත කිරි එකක් බොන ගමන් ලෑස්ති වෙනවා කැම්පස් එකට යන්න. ඉතින් මට හරිම දුකයි මට තීර්ථ ප්‍රෝග්‍රෑම් එක වීඩියෝ කරගන්න බැරි වෙච්ච එක ගැන. ඒ වුණාට මගේ ඊළඟ වීඩියෝ එකේ ඔයාලට පෙන්නනවා ඒකේ හයිලයිට්ස් වගේ ටිකක් ආරෝවන් ආවේවා අන්න ඒ ටික. හරිද? ඒ නිසා මගේ බ්ලොග්ස් ටිකත් එක්ක අනිවාර්යෙන්ම ඔයාලා එකතු වෙලා ඉන්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා. ඉතින් මං ඔය හොයන්නේ පොත් ටිකක්. මම එක පොතක් තියාගෙන ඉන්නවා හැම නෝට් එකක්ම ලියාගෙන ඉන්න. ඊට පස්සේ මට ඕන විදිහට මගේ පොත්වලට දාගන්න ඇඩ් කරගන්න ලියාගන්න පුළුවන්. ඒ පොත තමයි මම ඔයාලට පෙන්නුවේ. හැම නෝට් එකක්ම හැම සබ්ජෙක්ට් එකකම තියෙන පොත තමයි ඒ මම ඔයාලට පෙන්නුවේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොත් ටිකත් ලෑස්ති කරගන්න ඕනේ. මම දන්නේ මම තීර්ථ ගැන එක වෙලාවක කියනවා, කැම්පස් එකට අරන් යන දේවල් ගැන එක වෙලාවකට කියනවා. ඔයාලට තේරෙනවද කියලා මම මේ කියන්නේ මොකක්ද කියලා. හරි. ඉතින් බලන්නකෝ. මට කියන්න අමතක වුණා. ඔයාලා තාමත් මගේ වීඩියෝස් නෙමෙයි channel එක. channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් දැම්ම ගිහිල්ලා subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා කට්ටියටම. දැන් මම ඔය ගෙනල්ලා තියෙන්නේ මගේ පර්ස් එක. එහෙම දෙම දාගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලටත් පෙන්න මේ මතක් කරනවා මම මොනවද අරන් යන්න ඕනි කියලා. සමහර දවස්වලට මම දොරෙන් එළියට ගිහිල්ලා ඉවර වෙලා ආයෙ මතක් වෙනවා මම මොන හරි ගත්තේ නැහැ කියලා. ඒ නිසා හොඳට කල්පනා කරලා තමයි දාගන්නේ. වෙලාවකට මම ඊළඟ දවසේ හදලා තියෙනවා බෑග් එක මොනවද මං ඇඳගෙන යන්නේ කියලා. මේ වතුර බෝතල් දෙකෙන් මොකද්ද ගන්න කියලා තමයි හිතාගන්න බැරුව ඉන්නේ. වීදුරු බෝතලේ අරගෙන ගියාට පස්සේ චූටිනේ. ඒකට නිතරම වතුර පුරවන්න වෙනවා. ඒ නිසා මම ෆයිනලි ඩිසයිඩ් කරා මම අරගෙන යන්නේ ලොකු වතුර බෝතලේ කියලා. හැබැයි මට ඒකත් මදි. වතුර ඉතින් හැමෝම බොන එක තමයි හොඳ ගොඩක්. ඔය මම ඊට පස්සේ බැලුවේ මාව ඔයාලට පේන්නේ නැතුව ඇති කියලා ක්ලියර් එකට මම මගේ
ෆෝන් එකෙන් ලයිට් එක ඔන් කරලා බැලුවා මේ හොඳටම පේනවද කියලා. එතකොට නිකන් හරියට කරන්ට් නැති වෙලාවක රෑ ලයිට් එකක් ඔන් කරගෙන ඉන්නවා වගේ තමයි මට පේන්නේ. ඒ නිසා මම ඉක්මනට ඒක ඔෆ් කරලා අයින් කරා. ඒක හරිම කැතයි ළමයි. මාව ඔයාලට හොඳට පේනව ඇති කියලා මම හිතනවා. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවත් කියන්න වීඩියෝ එකේ and හැම දෙයකම මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න මම ඒක හදාගන්නම්. සහ මතක් කරන්න ඕනේ දැන් 1000 subscribers ලාට ගොඩාක් ළඟින් ඉන්නේ. ඉතින් මම මගේ channel එක මගේ WhatsApp status වල එහෙම නැත්නම් FB වලවත් කිසිම දෙයක group එකකවත් share කරන්නේ නැතිව මම මේ අරගෙන ගියපු channel එකට ඔයාලා දැක්වපු සහයෝගය මාස ගානකින් එක හරිම විශිෂ්ටයි. මොකද please subscribe කරන්න කියලා මම කොහෙවත් share කරන්නේ නැහැ. මගේ channel එකේ ඇරෙන්න subscribe කරන්න කියලා මම කියන්නේ මගේ vlogs වලදී විතරයි. and මම post එකක් share කරොත් YouTube එකේදී මම එහෙම කියනවා. ඉතින් එහෙම වෙලත් ඔයාලා මට දීපු support එක හරිම ලොකුයි. ඒක ගොඩාක් දැනෙනවා. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ කොහොමද කියලා. ඉතින් හැමෝටම ආදරේ. ඉතින් මම කියනවා 1000 subscribers ලා වෙන්න. ඉතින් තව හැමෝම එකතු වෙන්න අපේ මේ family එකට. දැන් ඔන්න මම මගේ යාළුවටත් කතා කරලා කිව්වා මොකද එකතු වෙලා තමයි කැම්පස් එකට යන්නේ. ඉතින් දැන් චූටි මගේ මේකප් එක කරගන්න තමයි හදන්නේ. ඔක්කොම ඉතින් අතින් තමයි කරන්නේ. මොකෝ අපේ චූටි ඉන්නවනේ. ඔක්කොම මේකප් අයිටම් ඒ හැමදේම ගෙදරද තිබ්බ ගමන් හොයාගන්න නැහැ. ඒ නිසා ඔක්කොම මෙන්න මේ විදියට අතින් තමයි කරගන්නේ. ඒක ලේසි. and ඔයාලට මම මෙතනදී එකක් කියන්නම්. මම මේ ෂේඩ් එකක් විදිහට යූස් කරන්නේ මොකද්ද? මගේ ලිප්ස්ටික් එකක් මට මේක තරම් හරි ගියපු නැති එකක් වෙන එකක් නැහැ. ඉතින් මම මේක තමයි යූස් කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ගලපෙන ලිප්ස්ටික් එකක් තියෙනවා නම් ඒක යූස් කරන්න. ඒක ලික්විඩ් එකක් වෙන්න ඕනේ. එතකොට තමයි ඒක ලේසි මේ වැඩේ කරගන්න. ඉතින් ඔන්න ඔයාලට මම චූටි මේකප් ටිප් එකකුත් කියලා දුන්නා මගේ vlog එකෙන්. දැන් ඔන්න මම මෙන්න මේ විදිහට ලෑස්ති වෙනවා ඉක්මනට යන්න. අද ප්‍රෝග්‍රෑම් එකක් තියෙන නිසා තමයි ඔය ඔච්චර විචූරණ දාන්නේ. හැබැයි ඉතින් මේවා ඉක්මනට දාඩිය දාපු ගමන් යනවා. මේ ස්ප්‍රේ එකක් නැහැ මම යූස් කරන්නේ කැම්පස් එක නිසා ලොකුවට මේකප් දාන්න අවශ්‍යත් නැහැ. මම කැමතිත් නැහැ මේකප් එකක් දාගෙන ඉන්න ගොඩක් වෙලා. හේතුව මොනවා හරි ක්‍රීම් එකක් මේකප් නෙමෙයි මොනවාම හරි ක්‍රීම් එකක් ගාගෙන ඉන්නකොට මට තේරෙනවා ඒක මූණේ නිකන් වෙනම දෙයක් තියෙනවා කියලා. ඊට වඩා ලේසි නිකම්ම සිම්පල් විදිහට මෙන්න මේ විදිහට ලුක් එකක් තියෙන එකට මම කැමතියි. ඊට පස්සේ ඉතින් තියෙන අමාරුම දේ තමයි මට කොණ්ඩේ හදාගන්න එක. කොණ්ඩේට මොකද්ද කරන්න කියලා මට හැමදාම හිතාගන්න බෑ. සමහර වෙලාවට හිතලා කොණ්ඩේ පීරගත්තා. කොණ්ඩේ කඩාගෙන ওই විදිහට යනවා. කරන්නම දෙයක් නැති පාර මට hair styles නැහැ ඇත්තටම ළමයි. මට හිතාගන්න බෑ ඒ ඇයි කියලා. දැන් ඔය මං හිතලා ওই විදිහට බූල් බෑන්ඩ් එක දාගන්නවනේ. දාගත්තට ඔයාලා හිතනවද මම ඔය විදිහට යාවි කියලා? never. ළමයි මේ විදිහට මම යන්නේ නැහැ. දැන් ඔය මගේ යාළුවට මං කෝල් එකක් ගත්තා. එතකොට මට එයත් එක්කම යන්න පුළුවන් නිසා. ඉතින් ඉක්මනට කෝල් එක අරගෙන අපි බලමු මම මොකද්ද ඊළඟට කරන්න කියලා. ඉතින් මේ දවස්වල මොකද වෙන්න කියලා ඔයාලත් කමෙන්ට් එකකින් කියන්න. ඔයාලත් එක්ක කතා කරන්න. ඔයාලගේ අයිඩියාස් බෙදාගන්න හැම දෙයකටම රිප්ලයි කරන්න මම හරිම කැමතියි. සහ මං හැම වෙලාවෙම ඒක හරිම ආසාවෙන් කරන දෙයක්. ඉතින් මේ විදිහට මම දැන් යන්න තමයි හදන්නේ.
කුඩෙත් අරගන්න ඕනේ මේ දවස්වල වහිනවද පායනවද කියලා දෙකෙන් මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බෑ. ඒ නිසා කුඩේ තියාගන්නත් ඕනේ. බෑග් එකත් ඉක්මනට අරගෙන මම යනකොට මං අහනවා මම මේ විදිහට කොණ්ඩේ දාගෙන යාවිද? මං කලිනුත් කිව්වා නෑ ළමයි. මට හිතාගන්න බෑ මම මේ කොණ්ඩේ මොනා කරන් දාලා යනවද කියලා. ඉතින් ඒක තමයි මට උදේට සමහරලාට ලොකුම ප්‍රශ්නේ. මට මතක නැහැ මම ඇත්තට මේ විදිහටම යනවද කියලා. හේතුව මම මේ වීඩියෝ එක කරලා vlog එකට voice කරන්නේ දවස් කීපයක් ගිහිල්ලා නිසා. මම හිතන්නේ ළමයි මම මේ විදිහටම යනවා. මට මේක සැටිස්. මට මතකයි මම මේ විදිහටම ගියා කියලා. අනේ මන්ද ළමයි මට hair styles ටිකක් කියලා දෙන්න. එහෙනම් මම මෙන්න මේ විදිහට අද කැම්පස් එකට යනවා. ඊළඟ vlog එක මොකක් වෙයිද? ඉක්මනට මාව subscribe කරලා තියාගන්න. අපි ඉක්මනට හම්බ වෙමු මගේ ඊළඟ vlog එකේ. මං ගිහින් එන්නම්. bye.